කුරුණෑගල ප්‍රදේශයේ තවත් පොල් වගාවක් සහ ඒ වගේම අතුරු භෝග වගාවක් විදිහට කෙසෙල් වගාවක් කරන්න බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රයක්. ඒතර මේකෙදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පොල් වගාවට මෙහි ස්ථානයේ තියෙන වතුරවල සැලිනිටි එක අඩු හින්දා එතකොට අපිට මේකට මයික්‍රෝජෙට් ස්ප්‍රේ කියන එක 180 අංශක නොසල් එකත් ඒ වගේම කෙසෙල් වගාවට ඩ්‍රිපර්ස් දෙකක් එක කෙසෙල් පැලයකට වෙන්න පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මේ ක්ලයන්ට්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා. එයා දැනට මෝටර එකක් අරගෙන තිබුණා සබ්මර්සිබල් පම්ප් එකක්. ඒතර අපි කෙසෙල් වගාවට සාමාන්‍යයෙන් යන්නේ මිනි ස්ප්‍රින්ක්ලර්ස් කියන එක. නමුත් මේ අරගෙන තියෙන සබ්මර්සිබල් පම්ප් එකේ ඩිස්චාර්ජ් එක බලපුවාම ලීටර 8999යි. එතකොට යාට නැවත මෝටරයක් ගැනීමේ හැකියාවක් නැහැ කියලා කිව්වා. ඒකත් එක්ක මේ ජල සම්පාදන පද්ධතිය ගස් වලට හොඳ වතුර ප්‍රමාණය ලබා දෙන පරිදි ඩෙවලොප් කරලා තියෙනවා. එතකොට මේ ක්ෂේත්‍රයේ ජල ප්‍රභවයේ විදිහට මෙන්න මේ තියෙන ඇල තමයි භාවිත කරන්නේ. මේ ඇලේ වතුර හැමදාම තියෙනවා. එතකොට මේ ඇලේ වතුර ගොඩක් අපිරිසුදු තත්ත්වයෙන් අඩුයි. මේ ඇලේ වතුර පාවිච්චි කරලා ඇලේ ගැඹුර සාමාන්‍යයෙන් අඩි 20ක් පමණ පොළොව මට්ටමේ ඉඳන් මතු පිටේ ඉඳන් අඩි 20ක් පමණ අපි වතුර ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට පැනල් එක හදලා තියෙනවා. එතකොට මේ ක්ලයන්ට් පද්ධතිය හරහා පොහොර දැමීමක් අවශ්‍ය නැහැ කියලා ඉල්ලුවා. නමුත් මේ පද්ධතියට පොහොර එහෙම නැත්නම් වෙන්චූරි පද්ධතියක් ඉදිරියට සවි කරනවා නම් ඒකටත් ඉඩ තියෙනවා. ඒක විශේෂයෙන්ම හයි කරගන්න පුළුවන් මේ ස්ථානේ. මේ විදි පැනල් එක හයි කරලා තියෙනවා. එයා රිලීස් වෑල් එක. ඒතර එයා රිලීස් වෑල් එක අපි දාලා තියෙනවා මේ ශේෂ්ත්‍රයේ වැඩිම උස හිටින්න මේ විදිහට. එයා රිලීස් වෑල් එක දාලා තියෙනවා. ඒ වගේම මේ පැනල් එක ප්‍රෙෂර් ගේජ් එකක්, ඒ වගේම ෆිල්ටර් එකක් සවි කරලා ඉදිරියේදී මේ පැත්තට ඉරිගේෂන් එක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ක්ලයන්ට්ගේ විශේෂ ඉල්ලීම මත දැන්ට වම්පස පමණක් තමයි ඉරිගේෂන් එක හයි කරන්නේ. මේ විදිහට ප්‍රධාන නලයේ ලාගෙන තියෙනවා අඟල් 2. ඊළඟට අඟල් 2 බටේ ගෙනල්ලා අඟල් 1මාරට කරාමයක් සවි කරලා තියෙනවා. ඒ වගේම අඟල් 2 බටෙන් ඉස්සරහට වතුරේ ෆ්‍රික්ෂන් එක අඩු වෙන්න අඟල් 2 බටේ පාවිච්චි කරලා මයික්‍රෝජෙට් ස්ප්‍රේ පොල් ගස් වලට යන මයික්‍රෝජෙට් ස්ප්‍රේ එක සපෝට් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ විදිහට පොල් ගස් තීරුවක් හැම පොල් ගස් තීරුවක් දිගේම මිලිමීටර්ස් 16 බටේ පාවිච්චි කරලා තිනවා. අපිට පොල් ගස් 4කට පමණයි මේ බටෙන් ගෙනියන්න වෙලා තියෙන්නේ. එතකොට ඒකේ අපිට ප්‍රෙෂර් එක අවශ්‍ය පරිදි කැල්කියුලේෂන් එක අනුව තියාගන්න පුළුවන්. ඒ වගේම මේ මැද අඩි 5 පරතරයට කෙසෙල් අතුරු භෝග වගාවක් විදිහට සාමාන්‍ය අවුරුදු 3-4ක් වගේ කෙසෙල් වගා කරන්න පුළුවන්. එතකොට මේ කෙසෙල් වගාවට මුලින් සැලසුම් කරලා තිබුණේ මිනි ස්ප්‍රින්ක්ලර්ස් කියන එක. ඒ වගේම ඩිස්චාර්ජ් එක අඩු මිනි ස්ප්‍රින්ක්ලර් එකක් පැයට ලීටර 20. ඒ වගේම ක්ලයන්ට්ගේ විශේෂ ඉල්ලීම මත භාවිත කරන මෝටරයක් මත මේකට අපි ඩ්‍රිපර්ස් PC ඩ්‍රිපර් දෙක බැගින් එක ගහකට සවි කරනවා. එතකොට මේ පැත්තට අඟල් 1මාර බටෙන් එක සපෝට් කරනවා. එතකොට කෙසෙල් වගාවට වෙනමත් ඒ වගේම පොල් වගාවට වෙනමත් හැකියාව තියෙනවා අවස්ථා දෙකකදී වතුර දාගන්න. මොකද නොසල් වර්ග දෙකක් පාවිච්චි කරන්නේ. අංශක 180 මයික්‍රෝජෙට් ස්ප්‍රේ එක පොල් වගාවට භාවිත වෙද්දී කෙසෙල් වගාවට පාවිච්චි කරන්නේ PC ඩ්‍රිපර්ස් දෙකක් එක වලකට. ඒතර ඒ විදිහට තමයි මේක භාවිත කරන්නේ. ඒතර මේ ඉරිගේෂන් පද්ධතියේ විශේෂත්වය තමයි මේ කෙසෙල් වගාව අපිට කරන්න පුළුවන් මේ කැනොපීස් පොල් වගාවේ කැනොපීස් ඕවර්ලැප් වෙනකල් විතරයි. මාස නෙමෙයි අවුරුදු උපරිම අවුරුදු 4-5ක්. එතකොට මේ වටේ හෙවන මෙනව ඇතුළ අන්න ඒ වෙලාවේදී මේ යොදලා තියෙන ජල සම්පාදන පද්ධතියෙන් භාවිත කරලා මේ වලවල් වලම මේ ඩ්‍රිපර්ස් තියෙන තැන් වලම පුවක් වගාවක් පහසුවෙන්ම දාගන්න පුළුවන්. එතකොට පුවක් වගාවට ගැටලුවක් නැහැ.
පුවක් වගා පොල් ගස් වලින් හැවෙන වෙලා තියෙන ශේෂ්ත්‍රයේ ඉතා සාර්ථකව වැඩෙනවා. එතකොට බටේ දැන් සවි කරගෙන යනවා. අපි බලමු ඉස්සරහට කොහොමද මේ පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට වැඩ කරන්න කියන එක. මෙන්න කෙසෙල් වලව සකස් කරලා තියෙනවා. එතකොට දැන් පාර්ශ්වයක නල විදිහට මිලිමීටර්ස් 16 නල එල්ලලා තියෙනවා. එතකොට පැයට ලීටර 8ක් ඩිස්චාර්ජ් එක තියෙන නොසල් දෙක බැගින් කෙසෙල් එක බලකට සෙට් කරලා තියෙනවා. ඒක අඩි 5 පරතරෙන් මේ කෙසෙල් තියෙනවා. පැයට ලීටර 8ක්. කියන්නේ පැයක් අරලා තිබ්බොත් එක වලකට ලීටර 16ක් ලැබෙනවා. මොකද මම කිව්වා වගේම සබ්මර්සිබල් පම්ප් එකක් යූස් කරන්නේ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කෙසෙල් වලට මිනි ස්ප්‍රින්ක්ලර් කියන එක. ඒතර මේ මැද එක ලයින් එකක් යවලා කරන්න පුළුවන් එක. නමුත් ලයින් දෙකක් යවලා තියෙනවා. ඒකට හේතුව තමයි මේකේ තියෙන ඩිස්චාර්ජ් එක යූස් කරන්න ඕනේ මෝටරෙන් එන පැයට ලීටර 8999ක් තියෙන එක. එතකොට ඒකේ කැල්කියුලේෂන් එක අනුව මේ විදිහට පාර්ශ්වික නල 16 භාවිත කරලා තියෙනවා. ඉතින් පොල් වගාවට පැයට ලීටර 20ක මයික්‍රෝ ස්ප්‍රේ ජෙට් කියන නොසල් භාවිත කරලා තියෙනවා. ඒ වගේ නොසල් දෙකක් සවි කරලා තියෙනවා. ඒ කියන්නේ පැයක් කරලා තිබ්බොත් ලීටර 40ක් පොල් ගහකට ලැබෙනවා. මේ විදිහට පැයට ලීටර 40ක් පොල් ගහකට නිදහස් වෙනවා. ඒකට පැය භාගයක් දාලා තිබ්බොත් ලීටර 20ක් වගේ ලැබෙනවා. මයික්‍රෝ ජෙට් ස්ප්‍රේ මේ විදිහට කෙසෙල් වගාවේ පැයට ලීටර 16ක් වැටෙනවා. පැයට ලීටර 8 නොසල් දෙකක් සවි කරලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ දැනුවත් වෙන්නේ නැති පොල් වගාවත් ඒ වගේම පොල් වගාව අතරතුර තිරයන අතුරු භෝග වගාවට ජල සම්පාදනය කරලා තියෙන මේ ක්‍රමවේදය පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ජල සම්පාදන පද්ධති සවි කරගන්න අවශ්‍ය නම් කන්ටැක්ට් කරන්න. ස්තුතියි.